අයිබෝන් කියලා පිළිගන්නවා සියලු දෙනාම මගේ YouTube channel එකට AM Education කියන YouTube channel එකේ තමයි දැන් ඔයා නරඹමින් සිටින්නේ. ඉතින් ආදරෙන් හැමෝම මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් අද ඕගොල්ලෝ දැන් මේ එකතු වෙලා ඉන්නේ දෙවනි පාඩම සිංහල දෙවනි පාඩම සාකච්ඡා කරන්න. අද සියලුම පාඩම් ඔයාට ලැබෙන්න සලස්වනවා. ඉතින් අද full revision එකක් කියන්නේ සියලුම පාඩම් කතා කරගෙන යනවා අද දවස ඇතුළත. ඉතින් ඒ වීඩියෝ ඔක්කොම ඉතින් ඕගොල්ලන්ට මගෙන් ගන්න පුළුවන් සියලුම ඔක්කොම පාඩම් ටික මම ඕගොල්ලන්ට අනිවාර්යෙන් දාන්න බලාපොරොත්තු වෙනවා. හරි. එහෙනම් වැඩි කතා නැතුව අපි යන් දෙවෙනි පාඩමට. දැන් දෙවෙනි පාඩමට අපි වැඩි කතා නැතුව යමු. එහෙනම් මේ AM Education එහෙනම් යන් දෙවෙනි පාඩමට. හරි දැන් අපි වීඩියෝ එකට ඇවිල්ලා ඉන්නේ. දැන් නම් ඔයගොල්ලන්ට මා පේන්නේ නැතුව ඇති. හරි. අපි දැන් වීඩියෝ එකට ඇවිල්ලා ඉන්නේ. එහෙනම් අපි අංකෝ මේ මොකද්ද කියන්නේ කියලා බලන්න. මම ඔයගොල්ලන්ට හැම දෙයක්ම කෙටියෙන් තමයි කියලා දෙන්නේ. මොකද අපි මේ දවස් තුල සිංහල පොතම ඉවර කරන්න ඕනේ නිසා. හරිනේ? හරි. මේ දැන් ඉතින් මේ කියන්නේ මේ සෙංකඩගල යුගයේ සෙංකඩගල යුගයේ සාමාජ්‍ය දේශපාලන ආගමික හා ශාස්ත්‍රීය කටයුතු අතින් ගොඩක් පිරිහීමකට පත් වෙලා තිබ්බ වකවානුවක් තමයි මේ වැලිවිට සරණංකර හිමියන් උපත ලැබලා තියෙන්නේ. හරි. යුරෝපීයයන් උපත නෙමෙයි සමා වෙන්න වැලිවිට සරණංකර හිමියන් ඉඳලා තියෙන්නේ එන්නේ වගේ කාල වකවානුවකට. යුරෝපීයයන් පෘතුගීසි හා ලන්දේසි ආක්‍රමණයන්ගේ තාඩන පීඩන අපේ රටේ හිටපු බෞද්ධ ජනතාව සහ භික්ෂූන් වහන්සේලාත් නොයෙක් හිරිහැර තර්ජන වලට මුහුණ දෙන්න වුණා. හරිනේ. මේ සමයේ ලක්දිව බුදුසසුන සහ අධ්‍යාපනය නගා සිටුවීමට කටයුතු කළ අය අතර වැලිවිට සරණංකර සංඝරජ හිමියන් ප්‍රමුඛ ස්ථානයක් ලබා ගත්තා. ඉතින් මේ පාඩමේ ඇතුළත් වන්නේ උන්වහන්සේගේ චරිතයේ කැපිපෙනෙන සුවිශේෂී අවස්ථා කීපයක් තමයි මේ පාඩමේ ඇතුළත් වෙන්නේ. මේ පාඩම සකස් කර ඇත්තේ කොටගම වාචිස්සර හිමියන්ගේ සරණංකර සංඝරාජ සමයේ හා තිරානගම රතනසාර හිමියන්ගේ සංඝරජ වතගොඩ කෘති ආශ්‍රයෙන් තමයි මේක මේ පාඩමේ මේ තියෙන කොටස උපුටාගෙන තියෙන්නේ. හරි. දැන් මේ සරණංකර හිමියන් උපත ලැබුවේ දෙවන විමල ධර්ම සූර්ය රජතුමා උපත ලැබූ කාලයේම තමයි. කොහෙද ඉපදුනේ? ඉපදුනේ තුන්පන නේද? තුන්පන කියන ගමේ තමයි ඉපදුනේ තුන්පන කියන ප්‍රදේශයේ ඒ හිමියන්ගේ සරණංකර හිමියන්ගේ ගිහි නාමය පැවිදි වෙන්න කලින් තිබ්බු නාමය කුලතුංග කියලා අපිට පොතපතේ සඳහන් වුණා. එහෙනම් මොකද්ද සරණංකර හිමියන් උපත ලැබුවේ දෙවන විමල ධර්ම සූර්ය රජුගේ කාලයේ. දෙවන විමල ධර්ම සූර්ය රජුගේ කාලය කොහොමද? 1787 ඉඳන් 1706 වෙනකම්. හරිනේ. ඉපදුනේ මොන ප්‍රදේශයේද? තුම්පන ප්‍රදේශයේ. හරිද? ගිහි නාමය මොකද්ද? කුලතුංග. කුලතුංග දරුවා දැන් මේ සරණංකර හිමියන් ගිහි නාමය මේ කුලතුංග කියන දරුවා මූලික අධ්‍යාපනය ලැබුණේ එර මුදුලියද්දේ උපාසකරාල කියන ගුරුතුමාගේ. ඉතින් මේ නම් පොත මගුල් ලකුණු සකස්කඩ නවරත්නය වගේ කියන පොත් ලියන්න පුස්කොළ පොත්වල අකුරු ලියන්න ඉගෙන ගත්තේ මේ එයාගේ ගුරුතුමාගෙන් තමයි. හරිද? හරි. එරමුදුලියද්දේ උපාසකරාලගේ ඥාතියක වුණු සූරියගොඩ රාජගුරු හිමියන්. සූරියගොඩ රාජගුරු හිමියන් වෙත යොමු කිරීමෙන් අනතුරුව දෙමාපියන්ගේ ආශිර්වාදය මැද්දේ. හරිද? ඒ කියන්නේ දෙමාපියන්ගේ ආශිර්වාදය ඇතුව මේ සරණංකර හිමියන් කුලතුංග කියන දරුවා වැලිවිට සරණංකර හිමියන් නමින් පැවිදි වෙන්නේ.
ඊට පස්සේ මේ සූර්යගොඩ හිමියන් යටතේ එයාගේ දැනුව වර්ධනය කරගෙන සරණ සමවෙන්න දැනුව වර්ධනය කර ගැනීමට කටයුතු කළා. හරිනේ. සරණංකර සාමණේරයන් වහන්සේ එතනින් සෑහීමකට පත් උනේ නෑ. හරිද? විවිධ කාරණා නිසා මේ කාලය වන විට ලංකාවේ භාෂා සාහිත්‍ය ක්ෂේත්‍රයෙන් පරිහානි තත්ත්වයක් උද්ගත වී තිබුණා. ඒක නිසා උන්වහන්සේට පාලි භාෂාව ඉගෙනීමට එවකට සිරගතව සිටි. හරිද? ඒ කාලේ සිරගත වෙලා හිටපු ලෙව්කේරාල සිරගතව සිටි. ඒ කියන්නේ ඒ කාලේ සිරගත වෙලා හිටපු ලෙව්කේරාල කියලා සිරගතව සිටි පුද්ගලයෙක් හිටියා ලෙව්කේරාල කියලා. එයා වෙත ගොස් එයා වෙතට යෑමට සිද්ධ වුණා. හරිනේ. හරි. හරි. දැන් මෙතනින් ඉඳන් තියෙන්නේ මෙතන අපි නැවතුනේ මෙතන. අලගල්ලේ කන්ද පාමුල කඩිගමුව ප්‍රදේශයේ. හරිද? අලගල්ලේ කන්ද පාමුල කඩිගමුව ප්‍රදේශයේ හිටපු මා කෙහෙල්වල සිරගත කර මා කෙහෙල්වල සිරගත මා කෙහෙල්නේ මා කෙහෙල්වල සිරගත කර සිටි ලෙව්කේරාල වෙත ගිහි දිනපතා ගිහිල්ලා බාලාවතාරයේ නාම කාණ්ඩය අවසානය දක්වා ඉගෙන ගැනීමට සරණංකර හිමියන් කටයුතු කළා. ඊට පස්සේ තමන් ඉගෙනගත්තු දේ සිටිනා මළුවේ සිල්වත් තැන නැමැති ස්වකීය නේද? ස්වකීය මිත්‍රයෙකුට ඉගැන්වූ බවද පොත්පත්වල සඳහන් වෙනවා. පසු කාලයේදී පල්කුමුරේ අත්තදස්සී හිමියන්ගේ ඇසුරෙහි බාලාවතාරය සම්පූර්ණයෙන්ම උගත් උන්වහන්සේ ගැනීමට දැක් වූ උනන්දුව පිළිබඳ කියවන ජනප්‍රවාද රැසක් තිබ්බා. එතකොට උන්වහන්සේගේ සැතපෙන විට හිසට පොල් කටුවක් තබාගත් බව එබඳු කතාවලින් එක් කතාවක්. එයින් හිසට ඇතිවන වේදනාව නිසා එක දිගට සැතපීමට නොහැකිව අවදි වූ සෑම අවස්ථාවකදීම පාඩම් කිරීමට හා භාවනා කිරීමට කටයුතු කළ බව කියවෙනවා. මේ වකවානුව ලක්දිව සඟ සසුන පිරිහි ගොස් ගෘහ ජීවිත ගත කරන ගණින් වහන්සේලා නම් කණ්ඩායමක් සංඝයාගෙන් ඉටුවිය යුතු මෙහෙවර බාරගෙන සිටි අවධියකි. සරණංකර හිමියෝ මෙම ක්‍රමය අනුවට පිණ්ඩපාතික සිල්වත් භික්ෂු පරපුරක් ඇති කිරීමට පෙරමුණ ගත්. එතකොට උන්වහන්සේ අනුගමනය කළ සාමණේරවරුන් අයත් කණ්ඩායමක් වැලිවිට සමාගම නමින් සාමණේරවරුන් සිල්වත් තැන් යමින් යන නමින් හඳුන්වන ලදහ. හරි. ඒ වන විටත් පරිහානියට පත්වෙමින් පැවති අධ්‍යාපන නගා සිටුවීමට කටයුතු කළ වැල්විට සමාගම බෞද්ධ ජනයාගේ ප්‍රසාදයට පත්විය. මේ පිළිබඳව ඊර්ෂ්‍යාවට හා අමනාපයට පත් අයගේ පැමිණිලි හේතුවෙන් නරේන්ද්‍ර සිංහ රජු විසින් සරණංකර සාමණේරයන් ප්‍රමුඛ සිල්වත්තු ලග්ගල ප්‍රදේශයට පිටුහල් කරන ලද්ද.
මේ සමයෙහි ඉන්දියාවේ සිට පැමිණිය බමුණකු විසින් පවසන ලද සංස්කෘති ශ්ලෝකයක් තේරුම් ගැනීමට නරේන්ද්‍ර සිංහ රජු විසින් ගෙන්වන ලද කිසියකුට නොහැකි වූ බවත් සරණංකර හිමියන්ගේ මේ පුවත සැලවී අදාළ ශ්ලෝකයේ අරුත සිසුන්ට පැහැදිලි කර දුන් බවත් පොතපතෙහි සඳහන් වේ. මේ බමුණා ඉදිරියේ බණ කීමට සමත් කෙනෙකු නොවුයෙන් පලිපාන මොහොට්ටාලගේ කීමෙන් සරණංකර හිමියන් කැඳවීමට රජු කටයුතු කරයි. හරි. එහිදී උන්වහන්සේ පාලි සංස්කෘතික සිංහල භාෂා තුනෙන්ම බණ කීම අතර රජුගේ අප්‍රමාණ ප්‍රසාදයටද පාත්‍ර වුණා. එතැන් පටන් රජුගේ විශ්වාසය හා ගෞරවය දිනගත් උන්වහන්සේ උපසම්පදාව මෙරටට ගෙන්වා ගැනීම සඳහා බුරුමය සියම ආදී රටවල් වල දූතයන් යැවීමට කටයුතු කළා. මුලින් යවන ලද දූත කණ්ඩායම් දෙකම අසාර්ථක වූ නමුත් කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී තෙවන වර සියමට යවූ දූතයන් මගින් ලක්දිවට ලක්දිවට උපසම්පදාව ගෙන්වා ගැනීමට සරණංකර හිමියන් සමත් වුණා. හරිනේ? හරි. උන්වහන්සේ උපසම්පදාව ලැබුවේ 55 වන වියේදීය. උපසම්පදාව ලබා ගත්තේ 55 වයස අවුරුදු 55ක් වෙනකොට. සියම් රටේ සිට පැමිණි උපාලි නම් භික්ෂුවකගේ මූලිකත්වයෙන් උපසම්පදා කර්මය සිදු කෙරුණු අතර මෙහි වැඩම කළ සියම් භික්ෂූහු සිල්වතුන් මහණ කරමින් ද සාමණේරවරුන් උපසපන් කරමින් ද මෙරට සිසුන් දියුණු කළහ. මේ සියල්ලටම මූලිකත්වය ගෙන ක්‍රියා කළ සරණංකර හිමියෝ මල්වතු විහාරයෙහි වැඩ විසූහ. මින් පසු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් කෝට්ටේ ශ්‍රී වීදාගම මෛත්‍රීය සංඝරාජ හිමියන්ගෙන් පුරප්පාඩුව පැවැති සංඝරාජ තනතුර වැලිවිට සරණංකර හිමියන් වෙත පිරිනමන ලදී. හරි. තමන් වහන්සේ සංඝරජ පදවිය හිමිවන බව සරණංකර හිමියන්ට කලින් දැනගන්නට ලැබී ඇත. ඒ අවස්ථාවේ පන්සලේ උළුවස්සේ ඔඩුගුණුව මහන යනුවෙන් තෙවරක් ලියා තැබීමට උන්වහන්සේ කටයුතු කළ බව ප්‍රකටය. මේ පුවත ඇසූ රජතුමා සතුටට පත් වූ බවද කියවේ. සරණංකර හිමියන්ගෙන් නිහතමානීභාවය ඉස්මතු කරන මේ කතාව අපගේ ජීවිතවලට මහඟු ආදර්ශයක් වෙනවා. මෙකල වාර්ෂික ඇසළ පෙරහැර පවත්වන ලද්දේ දෙවියන් සඳහා වූ සතර දේවාල පෙරහැරක් වශයෙනි. එහිදී දල්දා පෙරහැරට පූජෝපහාරයක් නොපැවතිනි. හරි.
දළදා වහන්සේට පූජෝපහාරයක් වශයෙන් දළදා කරඬුව රැගත් මාලිගාවේ පෙරහැරක් ඉදිරියෙන්ම ගමන් කළ යුතුයයි යෝජනා කර ක්‍රියාත්මක කරන ලද්දේ සරණංකර හිමියන් විසිනි. අද දක්වා පවතින මහනුවර දළදා පෙරහැර ඇරඹුණේ ඒකට අනුව. ඕගොල්ලන්ට අද දක්වා මේ පවතින මහනුවර දළදා පෙරහැර තිබ්බේ මෙන්න ඒ විදිහට. උන්වහන්සේ විසින් ලියන ලද ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ රැසකි. මුනිගුණ අලංකාරය සාරාර්ථ සංග්‍රහය බේසජ්ජ මංජුසා සන්නය මහා බෝධිවංශ සන්නය සතර බණවර සන්නය කියන පොත් ටික ලිව්වේ මෙන්න මේ වහන්සේ. උන්වහන්සේ ධර්ම ශාස්ත්‍රීය ප්‍රබෝධය නිසාම සුපේශල ශික්ෂාකාමී සංඝ පරපුරක් මෙරට බිහිවිය. අද පවත්නා ශාසනය පුනර්ජීවයේ පුරෝගාමියා වනුයේද පිණ්ඩපාතික අසරණ සරණ රාජගුරු වැලිවිට සරණංකර සංඝ රාජ හිමිපාණන් විසිනි. පිණ්ඩපාතික අසරණ සරණ රාජගුරු වැලිවිට සරණංකර සංඝ රාජ හිමිපාණන් වහන්සේය. මෙතනින් අපේ පාඩම ඉවර වුණා. ඕගොල්ලන්ට මම හරි එහෙනම් අපේ පාඩම ඉවරයි. පොඩි කාරණාවක් කියන්න තියෙනවා. මම ඕගොල්ලන්ට ගොඩාක් වෙලාවට ඕගොල්ලන්ට මේ අරුත් පැහැදිලි කිරීම වෙනම ඕගොල්ලන්ට පාඩම් කරන්න කියලා දෙන විදිහට මම වෙනම වීඩියෝයක් ඕගොල්ලන්ට දාන්න. හරි අවබෝධයත් එම අපි අවබෝධයේ සියලුම පාඩම් වල කරගෙන යනවා. ඊට පස්සේ පේපර් කරන්න බලාපොරොත්තු වෙනවා. ඕගොල්ලන්ගේ විභාගයට තව මේ නිවාඩු මාසයේ ඕගොල්ලන්ව උපරිම කරලා යන්න ඕනේ. හරි. එහෙනම් බලන්න හරි. එහෙනම් පොඩ්ඩක් මේක දිහා බලන් ඉන්න විනාඩි 10ක් විතර තිබ්බනම් හොඳටම ඇති. හරි. එහෙනම් විශේෂ වුණු කරුණු කීපයක් අපි ඉගෙන ගත්තා. මොනවාද? විශේෂ වුණු කරුණු කිහිපයක් අද අපි ඉගෙන ගත්තා. නේද? විශේෂ කරුණු කිහිපයක් ඉගෙන ගත්තා. දැන් අපි බලමු මොනවාද මේ විශේෂ වුණු කරුණු කියලා. මට විනාඩියක් දෙන්න. හරි. අපි බලමු මොනවද මේ විශේෂ කරුණු කියලා. හරි. එහෙනම් අපි යන් විශේෂ කරුණු ටික බලන්න. කට්ටියම ලැස්තිද? හරිනේ. එහෙනම් යන් අපි බලන්න. හරි. මොනවාද අද දවසේ අපි ඉගෙන ගත්තේ? බලන්නකෝ. සරණංකර හිමියන් හරි. සරණංකර හිමියන් උපත ලැබුවේ මොන කාලයේදීද? සරණංකර හිමියන් උපත ලැබුවේ හරිද? සරණංකර හිමියන් උපත ලැබුවේ දෙවන විමල ධර්ම සූරිය සමාවෙන දෙවන විමල ධර්ම සූරිය රජුගේ කාලේ. හරිද? හරි. ඊළඟට සරණංකර හිමියන් උපත ලැබූ ගම සරණංකර හිමියන් උපත ලැබූ ගම මොකද්ද? තුම්පන ප්‍රදේශයේ. ඊළඟට තව එකක් ඉගෙන ගත්තා. මොකද්ද? එකක් නෙමෙයි තව දෙකක් තියෙනවා. හරි. ඊළඟ එක මොකද්ද අපි ඉගෙන ගත්තු? සරණංකර හිමියන්ගේ ගිහි නාමය. කවුද? කුලතුංග. ගිහි නාමය සරණංකර හිමියන්ගේ ගිහි නාමය ඇවිල්ලා කුලතුංග. හරි. ඒකත් දන්නවා. ඊළඟට අපි මොකක්ද ඉගෙන ගත්තේ? ඊළඟට සරණංකර හිමියන් සරණංකර හිමියන් ඉගෙන ගත්තු ගුරුතුමා කවුද? එරමුදුලියද්දේ උපාසක රාළ නේද? එරමුදුලියද්දේ උපාසක රාළ. ඊළඟට මෙතුමා පොත් කීපයක් මෙතන සඳහන් වෙලා තියෙනවා. මොනවාද පොත්? නම් පොත, මගුල් ලකුණ, සකස්කඩය, නවරත්නේ. කියන්න නම් පොත, මගුල් ලකුණ, සකස්කඩය, නවරත්නේ. ඊළඟට අපේ
සරණංකර හිමියන් පැවිදි වුණේ කවුද? එරමුදු ලියද්දේ උපාසකරාලගේ ඥාතියෙකු වුණු සූර්යගොඩ රාජගුරු හිමියන් විසින් තමයි පැවිදි කරේ. හරිනේ. එහෙනම් ඔය ටික අපි මූලික වශයෙන් ඕගොල්ලන්ට අපේ දැනුම වගේ දෙන්න බලාපොරොත්තු වුණා. හරි. එහෙනම් ඊළඟ පාඩමට අපි යමු. ඊළඟ පාඩම අපි එහෙනම් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම ඊළඟ පාඩමත් බලන්න. ඊළඟ පාඩම ඕගොල්ලන්ට තුන්වෙනි පාඩමෙන් තමයි ආය අපි හම් වෙන්නේ. එහෙනම් දෙවෙනි පාඩම හොඳටම තේරෙන්නේ නැති කියලා මං හිතනවා. ඒක පොඩ්ඩක් අපහැදිලි ගතියක් තියෙනවනම් මට අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්න. අනිවාර්යෙන් මං ඒකට සහාය අරගෙන එන්න මමයි කියලා මං කියනවා. හරි. එහෙනම් ගිහිල්ලා එන්නද? ගිහිල්ලා එනවා. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්. අනිවාර්යෙන්ම subscribe කරලා bell icon එක click කරලා මෙයන්. එහෙනම් යනවා. සියලු දෙනාටම සුබ දවසක්.